නෝට් එකක ප්‍රශ්නයක් දාලා තියෙන්නේ. හොඳට ප්‍රශ්නේ කියව ගන්න. හොඳ ප්‍රශ්නේ කියව ගන්න. මේක ලකුණු 5ක ප්‍රශ්නයක්. සාමාන්‍ය පේපර් එකේ 6 වෙනි ප්‍රශ්නේ තමයි මේක එන්නේ. වර්තමානයේ කියන්නේ මේ වෙද්දි පවතින ස්ට්‍රක්චර් එක අනුව ඔයගලන්ට එන්නේ 6 වෙනි ප්‍රශ්නේ මේ. පේපර් එකේ නෝට් එකක් එන්න පුළුවන්. එක නෝට් එකක්, නැත්නම් නෝටිස් එකක්, නැත්නම් ඉන්විටේෂන් එකක්, announcement එකක්. ඒ වගේ එකක් සාමාන්‍යයෙන් එන්නේ 6 වෙනි ප්‍රශ්නේ. බලන්න මේකට කොහොමද උත්තර ලියන්නේ කියලා. මේක කියනවා your teacher asked you all ඔයගොල්ලෝ හැමෝටම ටීචර් කිව්වලු write an essay එකක් ලියන්න කියලා. write an essay for a competition. තරගයකට competition. Your best friend, right? ඔයාගේ හොඳම යාළුවා got absent. එයා absent වෙලා ඇවිල්ලා නැහැ. for that day. මේක කියන දවසේ ඇවිත් නැහැ යා. right? දැන් ටීචර් මේ කියන instruct කරනවා යාට write a note. note එකක් ලියන්න ඕන to him her. ඇයට ඔහුට giving information. තොරතුරු ලබා දෙමින් about the competition. competition එක ගැන. mention the following in the note. following පහත දක්වන ඒවා note එකේ mention වෙන්න ඕන. ඒකම use about 40 to 50 words. වචන 40 50ක් මේක ලියන්න. topic and the number of words. වචනේ topic එක ලියනවා වචන ප්‍රමාණය. deadline කවදටද බාර දෙන්න ඕන? ඔය කවදට පෙරද? whom to hand over කාටද මේක බාර දෙන්නේ? මෙහෙම තමයි ඔයගලන්ට ප්‍රශ්නේ තියෙන්නේ past papers පොතේ. දැන් මේක බලමු. දැන් මේක ලියන විවිධ ක්‍රම තියෙනවා. එක එක්කෙනා එක විදිහ Tamanට ගලපගත්තු ක්‍රම තියෙනවා. නමුත් මේක නිවැරදි වෙන්න ඕන. මේකට ලකුණු 5ක් ගන්න පුළුවන්කම තියෙනවා. ඔයගොල්ලෝ කරන වැරදිත් තියෙනවා. අපි කොයි කරත් මේක දාමු. දැන් අද ලියනවා නම් අපි දිනේ දාගමු. right මේ හරි මම දාන්න දිනේ 12th June. සමහර දානවා මෙතනින් note කියලා. එහෙම අවශ්‍යතාවයක් නැහැ. right එහෙම අවශ්‍යතාවයක් නැහැ. කාටද ලියන්නේ කියලා කියන්න ඕන. දිය කියලා දැම්මත් කමක් නැහැ. දිය කියන එක නොදැම්මත් කමක් නැහැ. අපි ලියනවා දුෂ්මන්තර ලියනවා. right මේක ලියන්නේ දුෂ්මන්තර. ඊට පස්සේ සමහරු කියනවා මේකේ දානවා මොකද්ද? how are you? I am fine. ඒවා මේකේ දාන්නේ නැහැ. right how are you? I am fine. ඒවා දාන්නේ letters වලට ඒව ගත්තට කමක් නැහැ. හැබැයි මේකෙදි ගන්න එපා ඒක. පැහැදිලිද? short and sweet කරලා මේකේ වචන 40ක් 50ක් වල සමහර note වල මේ ඊට වඩා අඩු වචන සංඛ්‍යාවකින් මේ අදහස දෙන්න පුළුවන්. නමුත් වෙලා තියෙන මේකවල වචන 40ක් 50ක් තියෙන නිසා අවම වශයෙන් 40ක්වත් ලියන්න. 40ට වැඩි කරන්න දෙක තුනක් හරි. ඕකේ? මොකද නැත්තම් content එකට ලැබෙන ලකුණු තුනෙන් ඔයාලට ලකුණක් අඩු කරන්න පුළුවන්. අපි කියනවා මෙතනින් ගන්න පුළුවන් ඔයාලට right our teacher මේ ප්‍රශ්නෙම තියෙන එක පොඩක් වෙනස් කරලා ගන්නවා. asked us all අපි හැමෝටම කිව්වා. මේක අහන්න පුළුවන් මෙහෙම එකක් හැබැයි. මේ මෙහෙමින් පටන් ගමු අපි. මේ ඇවිල්ලා නැහෙනි. why were you absent? Why were you absent today? අයියෝ ආදාවේ නැත්තේ. Our teacher asked us all අපි හැමෝටම කිව්වා write an essay
topic එකක් දෙන්න මෙහෙම දාලා on the topic of the environment. Say on the topic of the environment for a competition තරගයකට right for a competition and use about පාවිච්චි කරන්න 200 words 200 words වචන 200ක් පාවිච්චි කරන්න right we should hand it over බාර දෙන්න ඕන එක hand it over to our Sinhala teacher on or before එදින හෝ එදිනට පෙර on or before 22nd June right ඔන්නවට දැන් කියපු කාරණා ටික මෙතනින් අන්තර්ගත වෙලා තියෙනවා topic එක දීලා තියෙනවා the environment කියලා number of words දීලා තියෙනවා අපි 200 කියලා deadline එක දීලා තියෙනවා on or before කියලා මෙන්න මෙතනදී මේ දාලා තියෙනවා කාටද දෙන්න ඕන අපේ සිංහල ටීචර් කියලා තියෙනවා එහෙනම් content එක සම්පූර්ණයෙන් අන්තර්ගතයි මොකද්ද සිද්ධ වෙන්නේ කියලා දෙනවා මේකට ලකුණු 3 හම්බ වෙනවා right ව්‍යාකරණ ගැටලු නැත්නම් ඔයාට ඉතුරු ලකුණු 10ක් හම්බ වෙනවා පහෙන් පාම ගන්න පුළුවන් right ඕනෑකටම දාමු වචන ප්‍රමාණය මදි නම් right right මෙතන දාලා why the you absent today කියලා තියෙනවනේ මේක වන්නේ that's enough දාමු මේක right ඔච්චරයි යන්තමට මාත්‍රයයි මේක තියෙන්නේ තව ඕනනම් ඔයාලට වචන කීපයක් දාලා මේක වැඩි කරන්න පුළුවන් මේක සාමාන්‍ය හොඳ මට්ටමට මේක තියෙනවා right note එකක් දාන්න එපා how are you වචන ප්‍රමාණය වැඩි කරන්න how are you I am fine I think ඒව ඔන්න ඒව ලියුම් වල තියෙන්නේ ඒවා මේක තියෙන්නේ නේ මතක තියාගන්න මේක තියෙන ටික තමයි මේ ටික තියෙන්නේ අවශ්‍ය කාරණේ මෙතන අන්තර්ගත කරන්න කියලා තියෙනවා කාරණා ටිකක් ඒ කාරණා ටික අන්තර්ගත කිරීම right මේ ටික දැනීම ප්‍රමාණවත් ඊට වඩා දේවල් ඇතුළත් කරන්න අවශ්‍ය නැහැ okay මේක ලියා ගන්න වැඩි හදා ගන්න